හදන්න යන්නේ. රසම රස සීනි සම්බොල් පිරුණු උණු පොල් රොටි. සීනි සම්බොල් පොල් රොටි. ඉස්සෙල්ලා මං අපේ රොටිය හදාගන්න පොල් ගා ගන්නවා. මේ තියෙන්නේ අපේ රොටියට ඕන කරන දේවල්. මේ තියෙන්නේ අපේ පොල් ටික, ඊට පස්සේ පාන් පිටි, ඊට පස්සේ ඇල් වතුර, ලුණු, පොල් තෙල්. ඔන්න ඔය ටික තමයි අපේ රොටිය හදාගන්න ඕන වෙන්නේ. රසම රස පොල් රොටියක් තමයි ඉතින්. පොල් ටිකයි පිටි ටිකයි දාගෙන ඊට පස්සේ මම ලුණු චුට්ටක් දාගන්නවා. චුට්ටක් කිව්වට ඉතින් ඇති වෙන තරමට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක මික්ස් කරනවා. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා තව පිටි දාගන්න පුළුවන් නම් මම පිටි දාගන්නවා. ගොඩාක් පිටි දාගන්නෙත් නෑ මොකද අපි දෙන්නම හරිම ආසයි පොල් රොටි වල පොල් ගොඩක් හැදෙනවට. ඊට පස්සේ දාගන්නවා පොල් තෙල්. ඔයිලුත් නෑම දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මං ඇල් වතුර ටික ටික දාගෙන මේක හොඳට අනාගෙන හොඳ ඩෝ එකක් හදාගන්නවා. ඔන්න මන් දැන් මේ වගේ ඩෝ එකක් අනාගෙන ටික වෙලාවක් හොදට නීට් කරගත්තා. ඊට පස්සේ අත්තේ ඇලෙනවා වගේ හින්දා පිටි චූට්ටක් මං ඉහනවා. ඊට පස්සේ මේකත් හොදට නීට් කරගන්නවා. ඔන්න දැන් නම් අපේ ඩෝ එක ගාන්ට ඇවිල්ලා තියෙන්නේ. රොටි හදද්දී අපි පිටි ඩෝ එක හොඳට නීට් කරගත්තාම රොටිය රසට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම බෝල කරලා වටේට ඔයිල් ටිකක් ගාලා අනිත් දේවල් ටික ලෑස්ති කරගන්නකම් මේක රෙස්ට් එකේ තියාගමු. මේ තියෙන්නේ අපේ රසම රස සීනි සම්පල් එක හදාගන්න මම පටපට ගාලා ලෑස්ති කරගත්ත අපේ දේවල් ටික. මේ තියෙන්නේ හීනියද කපාගත්ත අපේ ලුණු ටික. ඊට පස්සේ සුදු ලුණු බික් 3-4කුත් චූටියට චොප් කරලා ගත්තා. තව රම්පි කරපිංචා, ඊට පස්සේ කරදමුංගු ඇට 2-3ක් තලලා, ඊට පස්සේ කරාබුන් ඇටි, කුරුදු පොතු ඔන්න ඔය ටික මං ලෑස්ති කරගත්තා. ඉස්සෙල්ලාම සුදු ලුණු ටික දාගෙන රන්වන් පාට වෙනකම් මේක හොඳට තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ කුරුදු පොතු කරාබුන් නැටි කරදමුංගු ටිකක් දාගෙන මික්ස් කරගන්නවා. ඔයිල් මදි වගේ හින්දා මම තව චූට්ටක් දාගත්තා. ඊට පස්සේ රම්ප කරපිංච දාගන්නවා. ඊට පස්සේ සීනි ටිකකුත් දාගෙන ගම්බිරිස් ලුණු ඔන්න ඔය ටිකක් දාගෙන මේ ටික හොඳට මම මික්ස් කරගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගෙන හිමින් සැරේ මේක රසට හදාගන්නයි තියෙන්නේ. ලුණු ටිකත් හොඳට මික්ස් කරගෙන විනාඩියක් දෙකක් මම මේක වහලා තියාගන්නවා. ඊට පස්සේ ආයෙමත් හොඳට මික්ස් කරලා ආයෙත් විනාඩියක් දෙකක් මේක වහලා තියාගන්නවා. ඔන්න දැන් බාගෙට අපේ සීනි සම්බල් එක හැදීගෙන යන්නේ. වාව් සුවඳයි.
ඔන්න තුන්වෙනි පාරටත් මම චුට්ටක් ආයෙ මේක වහලා තියාගන්නවා. ඔන්න දැන් අපේ සීනි සම්බල් එක ගානට හැදිලා තියෙන්නේ. දැන් ඉතින් මේක ලිපේ තියේදී මම තව චුට්ටක් මික්ස් කරගන්නවා. අපේ ගෙදර වැඩි උඹලකට ගන්නේ නැති හින්දා තිබ්බේ නෑ ඉතින්. උඹලකට නැති වුණාට මේ සීනි සම්බල් එක පට්ටම රසයි. ඒව දාන්න ඕනේ කියලා කන්නානේ. රොටි ටික ඉක්මනට හදාගන්න ඕනේ හින්දා ලිපෙන් බාගෙන මම මේක ටිකක් නිවා ගන්න මෙහෙම මික්ස් කරගන්නවා. අපි මේ සීනි සම්බල් පොල් රොටි එක හදන්නේ රැට කන්න. වව් බලන්නකො අපි සීනි සම්බල් එකේ ලස්සන. ලස්සන වගේම මේක මාරම රසයි. මේ තියෙන්නේ අපේ ඩෝ එකත් තව පිම්බිලා. ඊට පස්සේ කට්ටුට්ටක් මේම කරගෙන මම මේක 4ට කපා ගන්නවා. ඊට පස්සේ බෝල කරගන්න ඕනේ. ඔන්න දැන් මං අපේ රොටිය හදාගන්න යන්නේ. මේම රෝල් කරන්න ඕනේ. මෙහෙම ලොකුවට තුනී කරගෙන සීනි සම්බල් ටික මැද්දෙන් තියාගන්නවා. තියාගෙන ඒ ටික මෙහෙම පැතිලි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම මැද්දට මේකේ වටේ ටික එක්කහු කරලා කට වහගන්න ඕනේ. කට වහගෙන කන්න බෑන. කට කිව්වේ රොටියේ කට. කට වහගෙන චොප්ප කරලා රොටිය හදාගන්න එක වීඩියෝ වෙලා නැහැ. මෙමරි ෆුල් හින්දා වීඩියෝ එක ඕෆ් වෙලා. මෙන්න මෙහෙම ඉතින් කට වහගෙන මම මේක මෙහෙම අතිනුයි පස්සේ රෝලින් පින් නිකලුයි මෙහෙම තුනී කරගෙන තමයි මෙන්න මේ වගේ රොටියක් හදාගත්තේ. දැන් මේක පුච්චන්න ඕනේ. පුච්චලා කන්න ඕනේ. මල්ලක රොටි තැටියක් නැති හින්දා අපි රොටි හදන්නේ දැනට මෙන්න මේ පියනෙන්. මේක සාස්පාන් පියනක්. ඉතින් මේ රොටි හදලා තමයි මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. ඒක වටේට මෙහෙම ඔයිලු දාගෙන රොටිය දාගන්නවා. අඩුම ගින්දරේ තමයි මම මේ රොටි එක හදාගන්නේ. ඔන්න එක පැත්තක් නම් ලස්සනට පිච්චිලා. ඒක ඔන්නම හිමීට හැදෙනකන් අපි යමු අනිත් රොටි ටික හදන්න. මෙන්න එක රොටියක් බෑවා. මේ තියන්නේ අන්තිමට අපේ රසම රස සීනි සම්බල් පොල් රොටි ටික. සීනි සම්බල් සුවදයි පොල් රොටි සුවදයි මික්ස් වෙලා මාරම සුවදක් තමයි දැන් එන්නේ. සුවදයි ලස්සනයි වගේම මේක පට්ටම රසයි. අපේ තාත්ති ගොඩක් ආස වුණා මේ රොටියට. ඔන්න
අපේ රොටි ටිකට සුපිරි ස්ට්‍රෝං ටී එකකුත් හදාගත්තා. දැන් කන්නයි තියන්නේ. අපේ වීඩියෝ එක